හරි. ළමයි මේ අහන්න. මේ අපි කතා කරන්නේ 2016 35 වෙනි ගාන 35 MCQ එක. මේක නම් මෙහෙමයි. සරලව කියන්න බෑ. මේකත් අපි එක දිගට කතා කරගෙන යන්න ඕන. ඒ කියන්නේ සමාන්තරගත ප්‍රතිරෝධය හොයන්නේ කොහොමද? ශ්‍රේණිගත ප්‍රතිරෝධය හොයන්නේ කොහොමද? එහෙම පුළුවන් වුණොත් එහෙම මම ඒක ඉස්සරහට කියලා දෙන්නම් මොකක් හරි විදිහකින්. දන්න අයට කොහොමත් මේ විදිහ දන්නවා. ඒ විදිහට හදන්න පුළුවන්. නොදන්න අයට පොඩි ට්‍රික් එකක් කියන්නම්. ඒ ට්‍රික් එක එන්නේ කොහොමද කියලා මේ පැහැදිලි කරන්න පුළුවන් නම් හොඳයි. ඒකට වෙලාව මේ වෙලාවේ නෑ. මම පස්සේ වෙලාවක වාට එක කියලා දෙන්නම්. හරිද? මෙන්න මේක ට්‍රික් එක. හොඳේ. අපි හිතමුකෝ මෙහෙම සමාන දෙන්නෙක් ආව කියලා. සමාන දෙන්නෙක් ආවනම් ඒ සමාන දෙන්නම අයින් කරා ඒ දෙන්න වෙනුවට අපිට එකක් දාන්න පුළුවන්. ඒ දාන්නේ මෙහෙමයි. 18යි 18යි තියෙන්නේ. ඒ දෙන්නකින් අපි එක්කෙනෙක් ගන්නවා. හරිද? දැන් කීයක ඉන්නවද? 1යි 2යි. දැන් දෙකක ඉන්නවා නම් දෙකෙන් බෙදනවා. එතකොට 18 දෙකෙන් බෙදුවම පස්සේ 9යනේ. එතකොට මේ සම්පූර්ණ කෑල්ලම අයින් කරලා ඉවරලා ඒක වෙනුවට අපිට දාන්න පුළුවන් 9. ඒක අයින් කරා. ඒ වෙනුවට අපි දැම්මා 9. හරිද? 9 යෝ. හරිද? ඒක කොහොමද වෙන්නේ? ඒක වෙන හැටි ඕනනම් එකයට R දාලා හදන්න පුළුවන්. ඉතින් එච්චර ඕනේ මේක සාමාන්‍ය සමාන දෙන්නෙක් ආවනම් මම ආයෙ අඳින්නම් සමාන දෙන්නෙක් කොහොම ආවනම් එක්කෙනෙක්ගේ අගය ගන්නවා එක්කෙනෙක්ගේ අගය අරගෙන ඉවරලා ඉන්න තැන් ගානෙන් බෙදෙනවා. ඔන්න මම ගත්ත එක්කෙනෙක්ගේ අගය 18යි කියලා. දැන් දෙකක ඉන්නවා දෙකෙන් බෙදුවා. එහෙනම් මේ දෙන්න වෙනුවට බෙදන්න පුළුවන් තනි එක්කෙනා කීයද? 9යි ඕම්. හරිද? එතකොට ඕක කරන විදිහ ඒ කියන්නේ ඒක තියරි වලදී කියලා දෙන කාරණාවක්. මේක ගොඩක් ප්‍රයෝජනවත්ද? මේ ගාන විතරද හදන්න පුළුවන් අපෝ නෑ. සාමාන්‍යයෙන් ඔයාව පෙරලලා බලන්න පාස් පේපර්ස් වල ගොඩාක් වෙලාවට මේ කියන්නේ එක සමාන දෙන්නේ එක සමාන 3 දෙනෙක්. හරිද? ওই විදිහට තමයි දෙන්නේ. තව වෙන මෙහෙම බලන්නකො මේ. ඔන්න මෙහෙම එකක් දුන්නා කියමුකෝ 18යි මේකත් 18යි මේකත් 18යි. එහෙනම් කීයද අගේ වෙන්නේ? හරිද? ගාන 18නේ. ආන්න 18 ගත්තා. දැන් කීයක ඉන්නවද? 3ක ඉන්නවා. 18 බෙදුවා 3ෙන්. 18 3ෙන් බෙදුවම පස්සේ කීයක් එනවද? 6ක් එනවා. එහෙනම් මේ 3 දෙනා වෙනුවට යොදන්න පුළුවන් තනි කෙනාගේ අගේ කීයද? 6යි. හරිද? උගම තමයි ඒක ගන්නෙ. ඔක තමයි ලේසි විදිහ. ඔක ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත්. මොකද ගොඩක් වෙලාවට ওই විදිහට අපිට ගණන් දෙනවා. හරිද? හරි. මේක කොහොමද දැන් හදන්නේ? දැන් අපෙන් අහන්නේ මොකද්ද? මේක අපෙන් අහන්නේ පරිපතය හරහා ගලාගෙන යන ධාරාව කොහොමද කියලා. ඒතර මේකේ වැදගත්ම දේ මේක දන්නව නම් වඩා ගොඩක් කරලා අරක හදාගන්න පුළුවන්. පොඩි සමීකරණයක් තියෙනවා. V සමානයි IR කියලා. හරිද? ඒතර මේකේ V කියලා කියන්නේ විභවය. හරිද? මෙයා දෙන විභවය. ඒක අපි දන්නවා 6යි කියලා. මේ දීලා තියෙනවනේ. ඒ I අපි දන්නේ නැහැ. I තමයි හොයන්න ඕන. හරිද? R කීයද? R මේකෙන් හොයාගත්ත 9යි කියලා. හරිද? එහෙනම් I තනි කරගන්න තියෙන. I තනි කරගන්නම් මේ පැත්තේ 9 අයින් කරගන්න ඕන. 9 අයින් කරගන්න මේ පැත්තෙන් 9න් බෙදන්න ඕන. ඒ පැත්තට මොන හරි දෙයක් කරා නම් ඒක මේ පැත්තටත් ඒ විදිහටම කරන්න ඕනේ. නම් මේ පැත්තත් 9න් බෙදන්න ඕන. ඊට පේනවා මේකට මේක කැපෙනවා. මම එතනට ගන්න. ඒතර I සමාන වෙනවා 6 බෙදීම 9ට. හරිද? 6 9න් බෙදුවම අපිට 3ෙන් බෙදා ගන්න පුළුවන්. 6ට 3 ඒව කීයද? 2යි. 9ට 3 ඒව 3යි. ඒතර 2 බෙදීම 3 තමයි තියෙන්නේ. බලන්න එහෙම උත්තරයක් තියෙනවද කියලා තියෙනවා. 2 බෙදීම 3 එනවා. ඒක තියෙන්නේ දෙවෙනි උත්තරේ. ධාරාමයින ඒකකය මොකද්ද? ඇම්පියර්. එහෙනම් මේකේ හරිම උත්තරේ කොහොමද? 2 බෙදීම 3යි ඇම්පියර්. ඒකකත් එක්ක. හරිද? එහෙනම් ඒකට උත්තරේ 2. හරිනේ? කොහොම තමයි හදන්නේ? ලොකු දේවල් නෑ පොඩි දේවල් වලින් වැඩේ කරගන්න පුළුවන්. අර පොඩි ට්‍රික්ස් තියෙනවා. ඒව අල්ල ගන්න ඕන. ඒවා අපි හිමීට අල්ලගමු. මම ඉස්සරහ ප්‍රශ්න આવොත් ඒවා වාට හිමීට චුට්ටි කියලා දෙන්නම්. හරිනේ? හරි.